Hey guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මුලින්ම කියන්න ඕනේ ලැබුවව සිංහල දෙමළ අලුත් අවුරුද්ද හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේකේ මං දවස් 2-3ක වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. ඉතින් අපි බලමු මං අලුත් අවුරුද්දට මොකද කරේ කියලා. හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමා තනිවෙන්න හදවත් මම ශොපින් බ්ලොග් එකක් වෙනම ගේන්නේ නෑ. ඔය මං එක ෂොප් වලට යද්දී ගත්තු පොඩි ක්ලිප්ස් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් බලමු මම මොනවද ගත්තේ කියලා. Day 2 මං ඔය හදන්න යන්නේ පොල් ටොෆී. මේක මං ෆස්ට් ටයිම් තමයි try කරන්නේ. හැබැයි රහට ආවා. හැබැයි මම පොඩ්ඩක් ඔක ලිපේ තියාගත්තා. ටයිම් එක වැඩි කියලා මට හිතුණා. මොකද මට ඕකේ කෑලි කපා ගනිද්දී ටිකක් අමාරු නම් මොකද පොල් ටොෆී ඉක්මනට හයි වෙනවා. කියන්නේ ලිපෙන් පාගත්තු ගමන්ම ඉක්මනට කපන්න ඕනේ. ඉතින් මං ලිපෙන් පාගත්ත ඉක්මනට කැපුවා. ඒත් මං හිතන්නේ මං ලිපේ තියාගත්ත වැඩි. ඒ නිසා පොඩ්ඩක් කෑලි කපද්දී අර කැඩෙන්න වගේ බැලුවා. ඒත් හරිම රහට තිබුණා. ඔයගොල්ලෝ මොනවද හැදුවේ අලුත් අවුරුද්දට? කමෙන්ට් කරන්න බලන්න. ඔයගොල්ලෝ තනියම හදපු කෑමවල නම්. එතකොට මම try කරන්නම් ඒවා ඊළඟ පාර. Day 3 ඕකනම් ඉතින් හැමෝම දන්න හැමෝම හැමදාම හදන අවුරුද්දට හදන කෑමක්. ඔය තමයි කකිස්. ඕකනම් ඇත්තටම මම නෙමෙයි හැදුවේ අපේ අම්මා. මම ඔය කොකිස් බැද්දයි ගණන් කරා ටිකක්. ඒ ටිකයි මම කරේ ඔය චොක්ලට් කොකිස් ටික චොක්ලට් ගාලා හදපු එක විතරයි ඇත්තටම. අනිත් ටික කරේ අම්මා. දැන් තියෙන්නේ මගේ ආසම වැඩේ. බේකින් ටයිම්. කේක්, බටර් කේක්. ඒකත් ඉතින් හැමෝම දන්නවා හදන්න. ලේසි, රසයි. ඉතින් අලුතෙන් පෙන්වන්න දෙයක්වත් නෑ නේද? ඒනට ඉතින් මම පෙන්වනවා. මොකද ඕක හදන්නේ මමනේ.
කේක් එක තාම බේක් වුණ ගමන් මහන්සි. දැන් මේක හරි. පරණ අවුරුද්දට නෑවෙත් මං අන්තිම මොහොතේ කියන්නේ ඔය නොනගතය ඔන්න මෙන්න සියල් තමයි නාගත්තේ වැඩිවර වෙලා. ඊට පස්සේ ඉතින් නොනගතේට අපි පන්සල් ගියා. එහෙම තමයි ඉතින් පන්සල් ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා අපි ආවා. සමහර කැවිලි වර්ග කලින් ගෙනාපුවා තියන්නත් කලින් තමයි මං වීඩියෝ එක අරන් තියෙන්නේ. කරන්න දෙයක් නෑ. මට හදිස්සි. මොනා කරන්නද ඉතින්? එළිය හොඳටම වහිනවා. මං අවුරුදු ලක් එක මෙතනින් ඉවර කරනවා. See you in the next video. Bye bye.